දවසක් ඔයාලට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ වැඩි වෙලාවක් පිටි අනන ඉන්නේ නැතිව ඉක්මනින්ම මාළු පාන් හදන්නේ කොහොමද කියලා. පාන් පිටි 500කින් මාළු පාන් 12ක් අපිට හදාගන්න පුළුවන්. අවශ්‍ය කරන දේවල් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මුලින්ම ඊස්ක්‍රෑම් 7ක් සීනි මේස හැඳි දෙකකට මිශ්‍ර කරලා මතු උණු වතුර ටිකක් දාලා මෙන්න මේ විදිහට තිය කරලා පිපෙන්න තියන්න. ඉතින් ඔයාලට පේනව නේද? මෙන්න මේ විදිහට ඊස් ටික හොඳින් පිපුණට පස්සේ අපි පාන් පිටි ග්‍රෑම් 500ට ඒ ඊස් ටික දාලා මේ විදිහට බිත්තර දෙකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් 250ක් අරගෙන ඒක මේ විදිහට ටික ටික එකතු කර අපේ මිශ්‍රණය හොඳින් අනා ගන්න ඕන. ඔයාලට කිරි මිලිලීටර් 250 වැඩි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අඩු වෙන්නත් පුළුවන්. ඒක අපේ පිටියේ කණුව වෙනස් වෙනවා. ඊට පස්සේ අපි ලුණු චුට්ටක් රස පදමට දාගන්නත් ඕන. ඔයාලා ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්න කැමති නැත්නම් මද උණුසුම් වතුර මිලිලීටර් 250ක් භාවිතා කරන්නත් පුළුවන්. වතුර හෝ ෆ්‍රෙෂ් මිල්ක් ටිකෙන් ටික දාගෙන මෙන්න මේ වගේ අතේ ඇලෙන පදමට අපි මේ විදිහට ටික ටික මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න ඕන. අවසානයේ අපි බටර් හෝ මාගරින් මේස හැඳි දෙකක් මේ විදිහට එකතු කරලා හොඳින් ඩෝ එකට මිශ්‍ර කරගන්න ඕන. ඒ වෙලාවට අර ඩෝ එකේ තියෙන ඇලෙන සුළු ගතිය අඩු වෙනවා. ඒ වගේම සොෆ්ට් ගතියක් ඩෝ එකට එනවා. ඉතින් මම මේ අවස්ථාවේදී අපේ බීටර් එක භාවිතා කරලා මෙන්න මේ විදිහට අපේ ඩෝ එක තවත් සොෆ්ට් කරගන්න තමයි යන්නේ. ඔයාලා ළඟ මේ උපකරණය නැත්තම් ඔයාලගේ ඩෝ එක හොඳින් නීට් කරගන්න පුළුවන්. හොඳින් අතින් මිශ්‍ර කරමින් විනාඩි 10ක් පමණ නීට් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ සොෆ්ට් ඩෝ එකක් ලැබෙනවා. මෙන්න මේ පදමට හොඳින් නීට් වුණාට පස්සේ අපි අපේ මිශ්‍රණය හොඳින් මේ විදිහට කවර් කරගන්න ඕන. මේ දවස්වල ගොඩක් සීත නිසා මම මයික්‍රෝවේව් එක ඇතුලේ තමයි මිශ්‍රණය පිපෙන්න තියන්නේ. ඊට පස්සේ පැය 2ක් විතර ගියාට පස්සේ මෙන්න මේ විදිහට මිශ්‍රණය හොඳින් පිපිලා තියෙනවා. මේ විදිහට තියෙන අපේ ඩෝ එකේ තියෙන වාතය මේ විදිහට අතින් තද කරමින් අපි ඉවත් කරගන්න ඕන. ඒ වගේම මේ අවස්ථාවේ අපේ ඩෝ එක අතේ ඇලෙන ගතිය වැඩි වගේ දැනෙනවා නම් අපිට පාන් පිටි ටිකක් මිශ්‍ර කරගන්නත් පුළුවන්. බටර් ටිකක් හෝ තෙල් ටිකක් ගාගත්ත ටොප් එකක් උඩට අපේ ඩෝ එක මෙන්න මේ විදිහට තියාගෙන ඒ ටිකක් ඇලෙන ගතිය වැඩි නම් මේ විදිහට පාන් පිටි ටිකක් මිශ්‍ර කරලා මේ විදිහට ඩෝ එක අතේ නොඇලෙන පදමට අරගෙන මෙන්න මේ විදිහට කොටස් වලට වෙන් කරගන්න ඕන. අපි පාන් පිටි 500ක් ගත්ත නිසා අපිට සාමාන්‍ය මාළු පාන් 12ක් පමණ ඒ මිශ්‍රණයෙන් හදාගන්න පුළුවන්. ඒ නිසා අපි සමාන කොටස් 12කට මේ මිශ්‍රණය එහෙම නැත්නම් අපේ ඩෝ එක වෙන් කරගන්නයි හදන්නේ. ඒ වගේම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලට පේනව නේද? මේ විදිහට හොඳින් ඩෝ එක
ඇලෙන සුළු ගතිය වගේම ඇදෙන ගතිය හොඳින් ඔයාලට පේන විදිහටම තියෙන තරමට අපේ මාළු පාන් එක අවසානයේ සොෆ්ට් එකට එනවා. ඒ නිසා ගොඩාක් අතේ ඇලෙනවා කියලා පාන් පිටි ගොඩාක් මිශ්‍ර කරන්න එපා. පුළුවන් තරම් මෙන්න මේ විදිහට මේ පදමටම ගන්න බලන්න. ඊට පස්සේ අපේ oven එකට දාන tray එක වෙනම හදාගත්තට පස්සේ අපේ මාළු පාන් එකේ හැඩය හදාගන්නයි අපි යන්නේ. මෙන්න මේ විදිහට තුනී කරගෙන අපි කැමති මිශ්‍රණයක් මාළු පාන් එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මාළු පාන් හැඩය අපි මේ විදිහට ලස්සනට හිමින් හිමින් හදාගන්න ඕන. මම මේ ඔයාලට පෙන්නන විදිහට මෙන්න මේ විදිහට තුන් පැත්තකින් මේ මිශ්‍රණය මැදි වෙන විදිහට ලස්සනට ඒ හැඩය හදාගන්න. මේ විදිහට ඔයාලගේ මාළු පාන් 12ම හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කැමති වෙනත් හැඩයකට වුණත් මේ ඩෝ එකෙන් මාළු පාන් හදාගන්නත් පුළුවන්. ඉතින් තවදුරටත් මාළු පාන් හැඩය හදාගන්න විදිය මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මිශ්‍රණය දාගත්තට පස්සේ අපේ ඩෝ එකෙන් මෙන්න මේ විදිහට සීල් වෙන විදියට වහගන්න ඕන. එතකොට අපේ ඇතුලේ තියෙන මිශ්‍රණය පිටතට එන්නේ නැහැ. මාළු පාන් හැඩය මේ විදිහට හදාගත්තට පස්සේ පිරිසිදු රෙදි කෑල්ලකින් කවර් කරගන්න ඕන. ඒ වගේම මේ මම තවත් හැඩයකට අපේ ඩෝ එක පාවිච්චි කරලා බන් එකක් හදාගන්න විදිහ තමයි ඔයාලට පෙන්වන්නේ. ඔයාලා කැමති ඕනෑම ආකාරයකට හැඩ දමමින් ඔයාලට මේ ඇතුළට සොසේජස් ඒ වගේම චීස් එහෙම පාවිච්චි කරමින් ලස්සනට බන් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 15ක් විතර පහ වුණාට පස්සේ මෙන්න මේ විදිහට අපේ මාළු පාන් හැඩයට ගත්ත අපේ ඩෝ එක හොඳින් පිපිලා තියෙනවා. අපේ මාළු පාන් එකට ලස්සන නිමාවක් හා පාටක් ගන්න මෙන්න මේ විදිහට බිත්තර සාරු ටිකක් උඩින් මෙන්න මේ විදිහට තවර ගන්න ඕන. ඊට පස්සේ විනාඩි 10ක් පමණ සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරපු oven එකකට අපේ මේ මාළු පාන් ටික දාගත්තට පස්සේ විනාඩි 20ක් පමණ බේක් කරගන්න ඕන. අවසානයේ මෙන්න මේ විදිහට මාළු පාන් ටික බේක් වෙලා තියෙනවා. ඊට පසුව බටර් ටිකක් හෝ මාගරින් ටිකක් අපි හදාගත්ත මාළු පාන් එක උඩින් මේ විදිහට ආලේප කරගන්න ඕන. අවසාන වශයෙන් මෙන්න මේ විදිහට හොඳ නිමාවකින් යුතු මාළු පාන් එකක් අපට ලැබෙනවා. ඒ වගේම අපි හදාගත්ත ඩෝ එකෙන් අපිට වෙනත් විදිහකට මාළු පාන් වගේම වෙනත් බන් වර්ගත් හදාගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට මාළු පාන් හෝ ඔයාලා කැමති බන් වර්ගයක් හදලා රස බලන්න. මේ වගේම තවත් රසවත් රෙසිපි එකකින් නැවත හමු වෙමු. ඉතින් ඔයාලට ආයුබෝවන්.